guys, ඔන්න අපි ආයෙත් ආවා ලන්ඩන් පැත්තේනේ. Yes. පොඩි රවුමක් දාන්න කියලා ක්‍රිස්මස් උතින්දා. ඔව්. අපි ආවා ඉතින් ආයෙ ලන්ඩන් නේ. ලන්ඩන් ආවා ක්‍රිස්මස් එක බලන්න ලන්ඩන් වල ක්‍රිස්මස් අසිරිය බලන්න නේද? නත්තල් අසිරිය බලන්න ආවා අපි. ඉතින් යන් අපිත් එක්ක නේද? මේ යන්නේ කන්න ගොඩක් බඩගිනි. ඔව් දැන් නම් බඩගිනි සෑහෙන්ට මුලින්ම ගිහලා මොනවා හරි බඩට දාගන්න ඕනේ. ඊට පස්සේ ඉතින් මීට අනිත් වැඩ ටිකක් කරමුනේ. Let's go. ඔන්න guys අපි දැන් ආවා කෑම කඩ මේ ෆුඩ් කෝට් එකට නේ. මේ තියෙන සෑහෙන කඩවල් ටිකක් නම්. ඉතින් මෙයාට පොඩි මේ මොකද්ද මේ දවස්වල Stranger Things පිස්සෝ හින්දා Stranger Things අර KFC බර්ගර් එක කන්න ඕනේ කියලා මේ කී හිටියා. ඒක කාලා බලමු. නේද? මැක් එකෙන් ගමු මොනවා හරි ඕඩර් කරලා එමුනේ බලමුකෝ. ඔයා ඔකේ ඕඩර් කරමුකෝ මම ඇප් එකෙන් ඉතින් බලමු ඕඩර් කරලා දාලා. Stranger Things මොකද්ද මේ බර්ගර් එකක්. කියොස් එකට ආවා. තියෙනවද ඒක? මන් දන්නේ නැහැ ඉතින්. ගත්තේ මේවා Stranger Things බර්ගර් එක තිබුණේ නැහැ වෙලාවටනේ. වෙලාවට තිබුණේ නැහැ. අපේ ස්පයිස් එක. දැන් අපි යනවා මියුසියම් බලන්න. ඇත්තටම කියනවා නම් දැන් මියුසියම් පොඩක් කරලා තියෙන්නේ. යන්න බස් එකට නැග්ගනේ අපි. ඔව්. මාක් කරලා තියෙන්නේ නම් බලමු ඉතින් නේ. මියුසියම් එකනේ. ඔව් බ්‍රිටිෂ් මියුසියම් එකට ආවා. අපි ඉන්නේ මෙයාගේ ඉතින් බලාපොරොත්තුවක් තිබ්බි ඉතින් මියුසියම් ඉතින් යන්න. බලමු. අපි ලංකාවෙන් සුද්ධ මොනවද මේ උස්සන් ආවේ කියලා බලමු. ඔව්. හැමතැනින්ම. ඉතින් පොඩි චෙකින් වයක් තියෙනවා වගේ මෙතන. බලමු ඉතින් ෂේප් එකේ කට්ටියකුත් ඇවිල්ලා ඉන්නවා වෙන්නේ. ෆ්‍රී කියලා තිබ්බේ ටිකට් මුලින්ම බුක් කරලා ආවේ මං ෆ්‍රී කියලා තිබ්බේ බලමු ඉතින් මොනවා කියයිද නේ සෑහෙන පරක් කරලා ඉතින් පැය භාගයක් විතර අපි ටයිම් එක මේ බුක් කරේ ස්ලොට් එක මේ thank you මේ ටිකට් එක මේ චෙක් කරේත් නෑ ඔයාලන්න එහෙනම් මේ ෂේප් මේ ෆ්‍රී ඉඳ කට්ටි ටිකට් චෙක් කරන්නේ මම හිතන්නේ සෙනගත් නැති හින්දා පොඩි වෙනද ඔව් බෑග් එක චෙක් බෑග් චෙකින් ටිකක් කරලා ඉතින් යනවා ඉතින් මේක චෙකින් කියලා මහලුක චෙකින් කරේ නෑ පොඩ්ඩක් ටෝච් එකක් කරලා බෑග් එක දාලා එච්චරයි ඉතින් නේද පෙන්කිනා පුයෝනේ තියන්නේ ඔරකම් කරන් යයි කියලා බයක් නෑ නම් 4ට කිට්ටු වෙලාව ෆොටෝ ටිකක් අරන් යන්න නැත්නම් ආයෙ පොඩි කලරයක් ගන්න නැත්නම් Yeah, just stick with it, but it's like nothing's happening so far. කොහෙද ඉන්නේ? ඇතුලේ ඉන්නේ ලයිබ්‍රරි එකක් වගේ මම තියෙන පොත් රාක්ක නේද? ඔක්කොම මියුසියම් අයින පුස්කොළ පොත්ද කොහෙද? යද්ද? ලංකාවේ ගාව පුස්කොළ පොත් තියෙන්නේ. කට්ටිය යන්න මේ හින්දා නම් පාඩම් කරලා තියෙන කට්ටිය වල එයාලා කාල් මාක්ස් ජර්මනියේ ඉඳන් මෙහෙට ඇවිල්ලා පාඩම් කරලා ගිහිල්ලා තියෙනවා.
මමී බලනවද? අපි ආවා මමින්ගේ ලෝකෙට නේද? මේ ඉන්න මෙහෙ මමී පඩි උතල. ඒකත් ඉන්නවද දන්නේ නැහැ බෑ. උතලා තියෙන මමී එක. ලස්සනට උතල නේ. බලන්න ඉච්චිට කරනවා නේ තාම තියෙනවා නේ වන්නේ. මමීලා ගොඩාක් ඉන්නවා මෙහෙ. දැන් ඉතින් අපි මියුසියම් එකක් බලලා දැන් යනවා කොහෙද? ක්‍රිස්මස් බලන්න. ක්‍රිස්මස් බලන්න ලන්ඩන් ටවුන් එකේ අපි ඇවිදිනවා දෙන්නත් එක්ක නේද? ලන්ඩන් ටවුන් එක. ලන්ඩන් ටවුන් එකේ. ටවුන් එකේ අපි ඇවිදිනවා. කොහේ යනවද දන්නේ නැහැ. ඉතින් ඒත් යනවා කිව්වලු. ඉතින් ඒ පොඩ්ඩක් ඉස්සරහා ලයිට් එහෙම නම් දාලා තියෙනවා නේ. ගිහලා බලමු. ලස්සනද? නැද්ද? UK's oldest Punjabi restaurant. මේකද? මට ගන්න පංජාබි කෑම කන්න පුළුවන් පිටිපස්සේ ගිහිල්ලා. පිටිපස්සේ දෙන්නම ලස්සනයි නේ මෙතන. යන්කෝ. මේ පැත්තට යන්න ඕනේ. පැත්තට යන්න ඕනේ. ඔව් මේ පැත්තටම යන්න ඕනේ. මේ චයිනා ටවුන් පැත්තට. චයිනා ටවුන් නම් බන්න ලයිට් එකක් දාලා තිනවා කිව්වද? හරි ටවුන් එකක් ඇති කිව්වද? ඔව් සියෝ. ලස්සනයි නේ. අපි යන පාර මේක. ඒ පාර මැද්දෙන් යනවා තව ලස්සන ගෑන් ළමෙක්. නේද? It'll be very exciting. ඔන්න ගායිස් ඉතින් ආවා අපි කොවෙන් ගාඩන් එක ගාවට. ලස්සන ක්‍රිස්මස් ගහක් තියෙනව නේද? ලස්සන ක්‍රිස්මස් ගහක් තියෙනවා පිටිපස්සෙන්. ඉතින් අපි නෝනා මට දැනගෙන ආවේ කොහෙද මේ එකන් ආවේ කියලා. දැන් තමයි ටිකක් කටවහගෙන ඉන්නේ. කටවහගෙන ඉන්නෙත් නෑ ඉතින් මොනවා ලස්සන තැන එකන් ආවත් වැරදි. මොනවා කරන්නේ? මේ කිව්වේ නෑ. මේ කොහෙද එක්කන් ආවේ මීට වැඩි ලස්සන තැන් තියනවලු. මීට වැඩි ලස්සන තැන් කොහෙද බලන්න. ඇත්ත ගහක් මේක. එතන ෆොටෝ එකක් ගමු. එතන බලන්න. ක්‍රිස්මස් ලන්ඩන් ක්‍රිස්මස් එක ලස්සනයිද? බලාගෙන. ඔව් සෑන්ස් එකක් නෝනේ. මේ පිටිපස්සේ ඒකේ බඩු තියෙනවා තියෙන්නේ මාකට් අතර. අපල් මාකට්. ඉන්නේ ලස්සනයි.
ඔන්න දැන් ඉතින් guys අපි යනවා ආයෙ වෙන දිහාවට. දැන් මෙතන කොවෙන් ගාඩන් එකේ ලස්සනක් බැලුවා. ඉතින් දැන් ඉතින් මීට වෙන අනේ තවත් තැන් තියෙනවා ලස්සන තැන් මෙහෙ ඉතින් සෑහෙන්න නේද? ඒ පස්සේ රස කෑමක් තියෙනවා වගේ බලන්න. බඩගින්නේ නැහැ තාම. තව ටිකක් බලන්න. කෑම දැක්කම කන්නවා හිතෙන්නේ. අනේ මං බලන්න. බඩගිනි නැත්නම් කන්නේ තියෙනවා මාන සීන් එක. පෙරියට කම. බියර් එකක් බොන්න වෙනවා. පෙරවන්න. යන්න මේක අතල කියලා බියර් එකක් බොමුද? මට භාගය දෙන්න. බියර් එකක්. භාගය බොන්න. පයින් භාගය. ඈ? පයින් භාගය. ලස්සනයි වගේ. මට නිකන් ආසාවක් ආවනේ. හා? මේක yang මේ සෙරෝනි පොඩ්ඩක් ටෙස්ට් කරලා බලන්න ලන්ඩන් වලින්. මොකක්? ලස්සනයි නේ? Cheers and now, guys. Ah, ini kita nih terus. I think අපි දැන් යනවා ලෙස්ටර් ස්ක්වයර් එකට නේද? ලෙස්ටර් ස්ක්වයර් එකේ ගිහලා බලමු ඉතින් අපිට මොනවද බලාගන්න පුළුවන් කියලා නේ. සෑහෙන සෙනගක් ඉන්න පේනවා දැන් සෙනග වැඩි වීගෙන එන්නේ සෑහෙනට මේ. පට්ට සෙනගක් ඉන්නේ. ඔව්. මාර සෙනගක් ඉන්නේ ඉතින්. පිස්සු හැදෙන සෙනගක් ඉන්නේ කියලා කිව්වලු. අතරමං වුණොත් එම ඉවරයි. ඉන්න මෙයාගේ අත අල්ලගෙන ඉන්න. අල්ලගෙන ඉන්නේ. නැත්තම් කොහේ ගිහින් අතට අපි ආව දැන් ලෙස්ටර් ස්ක්වයර් එකේ ක්‍රිස්මස් මාකට් එකට. නේද? ඉස්රායිල් ක්‍රිස්මස් මාකට් එකක් තියෙනවා කන්න මොන හරි තියෙද දන්නේ නැහැ නේ. පොඩ්ඩක් මේ ලුණු මිරිස් රහක් පොඩ්ඩක් තමයි වැටෙන්න ඕනි කිව්වලු. නැත්තම් හරියන්නේ නැහැ. අපේ රටේ කට්ටියද මම දන්නේ නැහැ යාළුවා. ආයෙ පැත්තෙන් ගෝ අපි මේ පොලිමේ යන්න තියෙන්නේ. මෙහෙ පොලිමක් තියෙනවා. ඉතින් අපි පොලිමේ දිගේ යනවා ඉතින්. ලෙස්ටර් ස්ක්වයර්. ඒක ලොකු මාකට් එකක් නෑ. මේ පොඩි මාකට් එකක් තියෙන්නේ. Roasted marshmallow. Yeah, I think this is free to enter here. Penras එක හරියන්නේ. මට ඕනේ penras නෙමෙයි දෙන්නේ. හා? මේ chocolate fountain එක මේක. fudge. යා අල්ලගන්න ඈ. අපර ගහන්න එන්න මට හොයන්න බෑ. Goose fries ya nade iya wage goose fries ya. Itu goose fries ya wage ne. Nadda. Perida kaya wage. Goose. The momos same set wenna the momos same. Badu තියෙනවා මෙතන මාද. දැක්කම කන්න ආසයි හිතනවනේ.
සොසේජ් 11යිලු. කනවද? ඒක තව බලනවද පොඩ්ඩක්? මේක බලමු. වටේ. It's alcohol. අපේ මී. මේ මොකද්ද මේ ෂක්. ඉස්සනනේ. ඔන්න ඉතින් අපි දැන් වෙස්ට් ස්ක්වයර් එකටත් සමු දීලා නේද? Yes. දැන් යනවා ඊළඟ ස්ථානයට ඊළඟ ලොකේෂන් එකට ඇත්ත වශයෙන් කියනවා නම් පොඩ්ඩක් මෙතන ඉමුද මාර මේ සනීපයක් තියෙන මගේ හස්බන්ඩ් කියලා කියන්නේ කියලා අහුන්නේ නැද්ද ඔයාට මේ ප්‍රේක්ෂකයෝ කියලා මේ ඉතින් අපි අතරම දැන් යනවා කොහෙද ට්‍රෆල් කොයි හමුවද නමත් හරි පැටලෙන දිවත් පැටලෙන ලන්ඩන් වල අපේ පැත්තේ නම් දැන් මේ වෙලාවට ඉන්න බෑ ෆ්‍රීසර් එකේ දාලාගෙන මේ සීතල නෑ ඉන්න බෑ මෙහෙ සීතල අඩුයි ටිකක් මෙහි අපේ නිකන් අපේ දවල් වගේ මෙහි දැන් අපි යනවා ට්‍රෆල් කොයි මොකද ස්ක්වයර් එකට කියන්නේ ඒකනේ නමත් ගන්නේ මන් දන්නේ බොරු කියන්නේ නම් මොකද කියන්නේ ට්‍රයන් ට්‍රෆල් ස්ක්වයර්ද ට්‍රෆල් ස්ක්වයර්ද මොනවද මන් දන්නේ නැහැ ට්‍රෆල් ස්ක්වයර්ද ආයෙ තව පැටලෙනවා දිව කියන්නේ දිව පැටලෙන නමක් ඒක අපි එහෙට තමයි යන්නේ ඉතින් පොඩ්ඩක් ගිහලා බලමුනේ මොකද තත්ත්වය කියලා බලමු එහෙ ඉතින් ඒත් ඉතින් ලස්සනයි කියලා කියනවා ඉතින් අපිට නෑ වින්ග්ස් තින් ඇන්ජල්ස් ටික පහුණා ආවේ දාලා ආවේ අනේ ෆොටෝ ගත්තේ නෑනේ ඒ කරන් දෙයක් නෑ ආයේ මේ බණ්ඩි ඔයාගේ එක්කම යනවා කියලා අනේ ඇත්තටම ඔව් අපි යනවානේ පස්සේ එතනට අයියෝ වද්ද මේ පේනවනේ ළමයිව නඩත්තු කරන්න ලේසි වයිෆ් නඩත්තු කරන්න හරි අමාරුයි අපි කොහෙද යන්නේ දැන් යනවා කන්න දෙකෝ සෙට්ටු නෑ තාම අප්පා මේ ඒක හරි ගියේ නෑ අතන තිබිච්චේවා මේ එන්න අපි කෑවේ නෑ අපි තව වෙන දිහා බලමු ඉස්සරහා තව මොනවා හරි හම්බෙන්නේ ඒක ගිරම බලමු ඔන්න ඉතින් අපි දැන් ආවා තැනට නම් ආවා මෙතනත් මේ ක්‍රිස්මස් මාකට් එකක් තියෙනවානේ මේ කියනවා මේක ඉතින් හරි ප්‍රසිද්ධ තැනක් අත්වශයෙන් කියනවා නම් මෙහි තමයි මේ අර ක්‍රිස්මස් ට්‍රී එකක් තියෙන්නේ මේ නෝර්වේ වලින් හැම අවුරුද්දෙම මේ මෙයාලට ගිෆ්ට් කරනවා ඒ කියන්නේ ක්‍රිස්මස් ට්‍රී එකක් ඉතින් මේක තමයි මෙතන තියෙන්නේ විශේෂත්වය ඒක ඉතින් පොඩි ලයිට් එක දාලා තියෙන මිනිස්සු ඉතින් ඒක බලන්නත් එනවා බලමු අපි ගිහලා ගොඩක් ඉතින් විවේචනයට ලක් වෙනවා ඉතින් ලයිට් හරියට දාන්නේ නැහැ කියලා ඒකට මොකද මේක නිකන් නෝර්වේ වලින් ගිෆ්ට් කරන ට්‍රී එකක් ඉතින් එහෙනම් පරිත්‍යාග කරන්න නේද පෙන්නන්නම් කොහොමද නස්සෙකුත් තියෙනවා ඔන්න අපේ පිටිපස්සෙන් ඔයාලට පෙන්නන්න ඒ ක්‍රිස්මස් ට්‍රී ගන්න පේනවා ඇති නේද එච්චර ලොකු ලයිට් එකක් නෑ නෝමල් ලයිට් එකක් තියෙන එක නම් ඉතින් හැමදාම ඉතින් මිනිස්සු ඉතින් කියනවා ඉතින් ලයිට් හරියට දාන්නේ නෑ ඉතින් මොකද ඉතින් මේක මොන වෙනම හිස්ටරි එකක් තියෙනවා කියලා කට්ටියක් කියනවා අපි නම් දන්නේ නෑ ඉතින් හිස්ටරි මොකද්ද කියලා නේද මන්නම් මේ මොකවද අපි ආවා ඉතින් මෙතන තමයි නැෂනල් ආර්ට් මේකනේ ගැලරි තියෙන්නේ නැෂනල් ගැලරි එක තියෙන්නේ මෙහෙ ඕන්න ඒක යන්න තිබ්බයි ඉතින් අපි දැන් රෑ වෙච්ච හින්දා ඉතින් වහලා යන්න වෙන්නේ ඒ හින්දා අපි දැන් තියෙන දෙයක් මේ බලමු ඉතින් නේ චොක්ලට් චොක්ලට් කියනවා එක තියෙනවා සොසේජස් තමයි මේ තියෙන්නේ මේ හැමතැනම බණ්ඩේ මේ සොසේජස් තමයි තියෙන්නේ hot dog Bunde takden. මේක චීස් ඉන්සයිඩ් එකේ චීස් දාලා කන්නේ කනවද? අර කියලා තියෙන්නේ beef sausage, you know, Frankenstein good for kids. Cheese inside though. Guess what? Roast එක. දා කෑමනද මොන roast එක? curry roast එක. මේක guess what roast.
දිවවුන් පැටලෙනවා ඉතින්. They do that. ඔව් ඒක දැන් එකක් කමුද? බලමු ඉතින් යා. තා ග්‍රීල් හවුස් එකක් තියෙනවා යා බලමු. උතර මොනවද තියෙන්නේ? යෝක්ෂයර්ද? roast pork තියෙනවා අම්මට මොනවද? soy beef, roast turkey තියෙනවා. pork wrap, turkey wrap මොනවද මන් දන්නේ නමත් පැටලෙනවා. ආවා. නම් කොපඩ බලන්න මෙතන ටිකක් කියනවා වගේ නේ කන්න දේ. නැද්ද? අපි දෙන්න හරි ඉතින් ආතල් කියන ඇවිදින එකක් නේ වෙලාවට. මේ ඇවිදින එකත් ආතල් කියලා කිව්වේ. මේ මගේ තියෙන වතුර බෝතලේ ගන්නකො. බර්ගර් නම් කන්න බෑ බර්ගර් හැමදාම කන්න. දවලුත් කෑවා බර්ගර් නම්. Chinese. American curry roast එක දිනවා මෙහෙත්. ඒ hot dog එක. හරි hot dog එක. පියාවා ලස්සනම දැනකටනේ. ළඟට ගිහින් ගමු. මගේ ඒන්ජල්ස් ලා බලන්න. අන්නකො ඉමීට දෙන්න. Angels good dog. මෙහෙ කිව්වොත්. ඩඩ. apple. Apple. China town නේ. දැන් China town ආවා මොනවාරි කන්න. මගේ ෆේවරේට්ම තැන තමයි මේ. මං ඉතින් Chinese food කන්න හරි ආසයි. එතන ඔක්කොම තියෙන්නේ Chinese shop restaurants නේ. ඔයගොල්ලෝ වගේ ගහලා තියෙන හැම තැනම. ඉන්නේ ලස්සන China town එක. ඉන්නේ අපේ බන්ඩි. මේ වගේ කඩේ ඉන්නේ අපි කීසරේ කෑවේ. Tanegalo. ඊසරේ නම් අපි ගෙව්වා වැඩි යන්නේ ඒකටනේ. රසක් නැහැ. ඔන්න guys ඉතින් අපි ආවා කෑම කන්න කියලා කොහොම හරි චීන කඩේකට නේද? බන්ඩිට මිලක් වගේ දඩයක් දාන්න. ඔව් ලොකු දඩයක් වදින්න යන්නේ. ඉතින් බලමු කීයක් වැටෙයිද දන්නේ නැහැ. ඉතින් ගත්තා මේ ඩම්ප්ලින්ග්ස් වගේක් ඕඩර් කරා. තව නූඩල්ස් වගේක් ඕඩර් කරා. තව මෙහි බාබිකියු මීට් ප්ලැටර් එකක් ඕඩර් කරා. තව මොනවද ඕඩර් කරේ? බියර්. බියර් එකක් ඕඩර් කරා. බලමු ඉතින් ආවම රස කොහොමද කියලා බලමු ඉතින් නේද? මේ බියර් ප්ලැටර් එකේ මීට් ප්ලැටර් එකේ තිබ්බ ඩක් චිකන් පෝක් නේ. චිකන් ඔව් මම ඩක් මීට් එක මෙහි කාලම නෑ මම නේපාලේ නම් කාලා තියෙනවා. මෙහි කනවා. යා thank you. චයිනා එකේ කාලා තියෙනවා. ඔව් මෙයා චයිනෙන් කාලා. හන් චීන ගොඩක් කනවනේ. අන්න මගේ ටයිගර් බියර් එකක් ආවා. මේක හරි වෙනස් එකක් මේක ඉතින් ඒකයි හැමතැනම නෑ මේක. ඔව් චයිනීස් එකක් වගේ. බලමු ඉතින් චීනේට ඇවිල්ලා චීන බියර් එකක් ඕනේ නැතුව බෑනේ. කෑමාව බලමු රසනේ. අපිට මීට් ප්ලැටර් එකනේ. මේ කොහොමද අල්ලන්නේ? කොහොම හරි අල්ලන්න වෙනවනේ. අල්ලන් තේරෙන්නේ නැහැ මාරස් ඉන්නේ. මේක කන්නේ. බලන්න මේ මොනවද නේ? මම පෝකේ ඩක් වෙන්න ඕනේ. මේක? ඔව්. මම පෝක් වැඩි කන්නේ. ඔයා කන්න එපා මම කන්නවා. හරි කෑවේ හොඳට. සැර නෑ ඔවා.
ඒක පෝ. පෝක්ද? ඔක්කොම පෝක්ද දන්නේ නෑ නෑ උඩ පෝක් එක. නේද? අපි අනිත් බල්ට් ටිකක් ආවා. නූඩල්ස් එකයි. ඩම්ප්ලින් එකයි. කාලා බලමුද නූඩල්ස් කාලා චිකන් එක. Cari teman mana dia? Nah, check one. Yep. No. Yep. Thank you. Sili wale ka tawa. Jadi cara natang kanda men nene. Mega platter ka, dumpling ka, Sichuan ni doga. Mega pe. Noodles ka. Anne anne. Nggak ada? Apa kian? Nggak ikut lah. Kita buffet එකකට ආවනේ. ඔව් අපි අර හරියට. සැර මොනවා හරි ගන්න. ඇති. Hello, ඉතින් අපි දැන් ආවා කොහෙද? Big Ben මේ තින්නේ පිටිපස්සෙන් Big Ben එකනේ. හැම කැරීම ලන්ඩන් ආවම එනවා ඒත් ආයෙනවා. ඔව් එන්න ඕනේ මේක සුවිශේෂ තැනක් නේ ඉතින්. Yes. බෙස්ට් මිනිස්ටර් නේද කියන්නේ? ඉතින් දැක බලාගන්න යුතුම තැන. යන්න හරි. මේ දැන් රෑ වෙලා තින් සැනහැන්ට. අපි ඉතින් ඇවිදිනවා ඉතින් තාම. ඉතින් කාපුවා මේ දිරවන්නත් එක්ක කියලා. දැන් ඕනෙකට වැඩි කාලා ඔව් කෑව වැඩි අත්ත වශයෙන් කියනවා නම් බලමු ඉතින් හිමීට Thames නදියේ අසිරිය බලමුනේ. Yes. Thames නදියේ අසිරිය. ඔන්න තියෙනවා ලන්ඩන් අයි. නේද? ලන්ඩන් අයි පේන්නේ නැහැ. වහලා. ලන්ඩන් අයි මෙහින් තියෙනවා වෙස්ට් මිනිස්ටර්. වහලා. මෙහෙම. ලදිනා බිග් බෙන්. Thames නදියේ ලස්සන බලන්න. සරයි. ඔන්න guys ඉතින් අපි දැන් ක්‍රිස්මස් එක ලන්ඩන් ක්‍රිස්මස් එක බලලා ආපහු ගෙදර යන ගමන් යන්න හදන්නේ නේද? එහෙනම් අපි ඇවිල්ලා ඉන්නේ බස් ස්ටේෂන් එකේ. කෝච් ස්ටේෂන් එකේ මේක කෝච් අර දුර ගමන් යන එකට කෝච් කියලා කියන්නේ. ඉතින් ඒකට යන්න ඉතින් අපි ඉතින් බලාගෙන ඉන්න අපේ ටයිම් එක යනකම් ඉතින් පේනවා ඉතින් මේ සෑහෙන මිනිස්සු ඉන්නවා. නිකන් මේක පොඩි එයාපෝට් එකක් වගේ අරනනේ මෙයාලා කෝච් ස්ටේෂන්. ඉතින් සෑහෙන මහන්සි ඇත්තටම ඇවිදලා ඉතින් කාලා ඇවිදලා ඉතින් සෑහෙන්ට ඇවිද්දා සෑහෙන්ට කෑවා. ඉතින් හරිම මහන්සි නේ නූනෙම් පේනවා ඇති නේද අපේ මහන්සි පාට. එනික ලොකු දුර ගමනක් යන්නක් තියෙනවා තව ඉතින් එන ඉතින් අපි අදට ගිහින් එන්නම්. ඉතින් ආයෙත් නේද තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම් ඉතින් ඔයාලට. ඉතින් එතකන් ඉතින් ගිහින් එන්නම්. බයි බයි හැමෝටම.